දමිතා අබේරත්න ලංකාවේ ප්‍රසිද්ධ නිලියක්. කාලයක් ජනප්‍රියත්වයේ ඉහළින්ම හිටපු චරිතයක්. ඒත් ඇය දැන් නිහඬයි. පසුගිය කාලෙ පුරාවට වරින් වර ඇය උණුසුම් මාතෘකාවක් බවට පත් වුණා. දමිතා මේ වන විට ගත කරන්නේ දැඩි කලකිරීමකින්. ඇගේ අපේක්ෂාවන් සිහින සියල්ලක්ම බොඳ වෙලා මේ තරම් කාලකන්නි අමිහිරි අත්දැකීමක් කවුද ඇයට උරුම කළේ? ඒ සියලු දෙනාගේම නම් ගම් අපගේ නාලිකාව ඔස්සේ අද අපි ඔබට හෙළිදරව් කරනවා. මේ රටේ දුක් විඳින අහිංසක ජනතාව වෙනුවෙන් දමිතා ඇගේ දේශපාලන ජීවිතය ආරම්භ කරනවා. දේශපාලනයට අවශ්‍ය කරන ශක්තිමත් පදනමත් ඇය ටිකෙන් ටික දමා ගත්තා. ඒ නිසාවෙන්මයි ඇයට මේ රටේ මිනිස්සු ලක්කම්මා යන ආදරණීය අන්වර්ථ නාමයෙන් ඇයව හැඳින්වුවේ. දේශපාලන පක්ෂවලින් ඇයට කොතෙකුත් ඇරයුම් ලැබුණත් ඇගේ දෛවයේ සරදමකට මෙන් ඇය තෝරගත්තේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයයි. ඉතින් ඇගේ ජනප්‍රියත්වයත් කතාබහත් නිසාම පක්ෂයේ හැමෝම ඇයට ආදරය කළා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දමිතා සුවිශේෂී කාර්යභාරයක් පක්ෂය වෙනුවෙන් ඉටු කළා. කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා පරාජයට පත් වෙලා අනුර කුමාර දිසානායක මේ රටේ නවවන විධායක ජනාධිපති ලෙස තේරීපත් වෙනවා. ඉන් අනතුරුව තමයි දමිතගේ ලස්සන දේශපාලන ජීවිතයට මේ අවාසනාවන්ත ඉරණම අත්වෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න දමිතට දිස්ත්‍රික්ක කිහිපයකින්ම යෝජනා ඉදිරිපත් වුණා. අවසානයේදී සමගි ජන බලවේගයට ශක්තිමත් ඡන්ද පදනමක් තිබෙන රත්නපුර දිස්ත්‍රික්කෙන් දමිතට නාම යෝජනා ලබා දෙන්න පක්ෂයේ ප්‍රබලයෙන් පොරොන්දු වුණා. දිස්ත්‍රික් කණ්ඩායම් නායක හේෂා විතාරණත් ඇයට ලස්සන බලාපොරොත්තු ගොඩක් දුන්නා. ඒත් අවසානයේදී නාම යෝජනා ලිස්ට් එකෙන් ඇගේ නම ටිපෙක්ස් වෙලා. දමිතගේ ලස්සන දේශපාලන ජීවිතය කෙලසන්න මූලික වෙලා වැඩ කරලා තියෙන්නේ හේෂා විතාරණත් රංජිත් මද්දුම් බණ්ඩාරච්චි යන දෙන්නා. අවස්ථා දෙකකදී මේ අකටයුත්ත සිදු කළ බව දමිතා ප්‍රසිද්ධියම චෝදනා කරනවා. එහෙත් දමිතා ඔබට එක දෙයක් මතක් කළ යුතුව තිබෙනවා. දේශපාලන කියන්නේ පාරිශුද්ධතරක් නෙවෙයි. වංචාව, දූෂණය, බොරුව මේ සියල්ලකින්ම ගඳ ගසන ජරා ජීර්ණ වූවක් තමයි අපේ රටේ දේශපාලනය. ඔබ මුලාවේ වැටෙන්නත් ලස්සන සුන්දර සිහින පිරුණු ඔබේ දේශපාලන ජීවිතය වංචනිකයන්ට කෙලසා දමන්නත් හැකි වුණේ මෙරට සැබෑ දේශපාලනය පිළිබඳව ඔබ තුළ තිබූ අනවබෝධය නිසා බව අපගේ විශ්වාසයයි. රටම ආදරය කළ ජනප්‍රිය නිලියක් වූ ඔබ රට ඉදිරියේම විහිළුවක් බවට පත් වුණෙත් ඔබගේ දේශපාලන තීන්දුව නිසා බව ආදරයෙන් ඔබට සිහිපත් කරමි. දමිතා කියන කලා ශිල්පිනියට තවමත් අපේ රටේ මිනිස්සු ආදරය කරනවා. දේශපාලනයෙන් සමුගත්ත ඔබ නැවතත් රිදී තිරේ හෝ පුංචි තිරේ දකින්න ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඕන තැනකින් ඉල්ලන්න කියලා කියද්දී හේෂා වැනි මොනසෙක් සහ රංජිත් මද්දුම් බණ්ඩාර මහලේකම්වරයා වැනි කෙනෙක් මේ මූණට කිසිම අසාධාරණයක් කරන්නේ නැහැ කියලා ඒ කරපු ඒව මහා කුජීත තුප්පහේ වැඩ. ඉතින් මේ වගේ තොරතුරු අරගෙන අපේ channel එකත් subscribe කරලා අපිත් එක්ක නැදී ඉන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.